Hi, welcome back to my YouTube channel. අද වීඩියෝ එකෙන් මම ඔයගලන්ට අරන් ආවේ අපේ කැම්පස් එකේ ඇඩ්වෙන්චර් ක්ලබ් එකකින් කබරගල ගියපු හයික් එකේ වීඩියෝ එක. පාන්දර 3 වෙද්දී අපේ කැම්පස් එකෙන් පිටත් වෙන්න තමයි ෂෙඩියුල් කරලා තිබුණේ. ඉතින් මම උදේ මේ නැගිටලා ටක් ගාලා ලෑස්ති වෙන ගමන් ඉන්නේ. මම නම් මේ වෙලාවේ හොඳටම නිදිමතෙන් වගේම මහන්සියෙන් හිටියේ. මම ලෑස්ති වෙලා ඇඳ උඩ ඉඳගෙනත් කල්පනා කරා මං අද යන්න ඕනේද කියලාත්. මොකද අපි මේ හයික් එක ගියේ ජූලි 29. ඉතින් 28 මට ක්ලිනිකල්ස් තිබුණා. 30ත් මට ක්ලිනිකල්ස් තිබුණා. ඉතින් ඒ සතියේම ක්ලිනිකල් සතියක් මං ඉතින් මාර මහන්සියෙන් තමයි ගියේ. හැබැයි ඉතින් මං යන්නම ඕනේ කියලා හිතුවේ ඇයි කියලා මං ඔයාලට ඉස්සරහට කියන්න. ඉතින් 3ට යන්න ඕනේ කියලා අපි ෂෙඩියුල් කරලා තියාගත්තට අපි පිටත් වෙද්දී නම් 3:00 වගේ වුණා. 3:00 වෙද්දී අපි කට්ටියම එකතු කරගෙන බස් එකට නැගලා අපි කැම්පස් එක ළඟින් යන්න පිටත් වුණා. ඉතින් මම ගියපු පාරක්වත් දන්නේ නැහැ. මම හොඳටම නිදාගෙන ගියේ. මට හරිම මහන්සි. ඒක හින්දා ඔයාලා හිතන්න එපා කිසිම රසාස්වාදයක් නැති මිනිස්සෙක් සින්දුවක්වත් කියලා නැහැ කියලා කරන්න දෙයක් නැහැ. මට හරිම මහන්සියෙන් තමයි මම මේ ගමන ගියේ. මං කිව්වනේ ඔයාලට මම ඒත් යන්න හිතුවේ ඇයි කියලා කියන්නම් කියලා. ඉතින් මෙන්න මේ හරියදී තමයි අපි බස් එක මුලින්ම නැවැත්තුවේ අපේ බ්‍රේක්ෆාස්ට් එක වගේම ලන්ච් එක අරගන්න. ඒක අරගෙන අපි එතන ළඟම තිබුණ ඉස්කෝලේක වොෂ්රූම් ගියා. ඒ ගිහින් එද්දී නම් අපි හොඳටම වැස්සට අහුවෙලා අපි දෙමීගෙනම ඇවිත් තමයි බස් එක ඇතුලේ අපේ බ්‍රේක්ෆාස්ට් එක ගත්තේ. ඊට පස්සේ ඉතින් අපි ගමන ආයෙම පටන් ගත්තා. ෆස්ට් ඉයර් එකේ මම කැම්පස් එකේ ආසාවෙන් ජොයින් වුණ ක්ලබ් එක තමයි ඇඩ්වෙන්චර් ක්ලබ් එක. හැබැයි ඉතින් මට ෆස්ට් ඉයර් ඉඳන් දැන් මං ඉන්න 3rd ඉයර් එක වෙනකනුත් තිබ්බ එකම එක හයික් එකකටවත් යන්න බැරි වුණා. හැබැයි ඉතින් මේ පාර මොනවා තිබුණත් මට කමක් නැහැ කියලා මේ හම්බෙච්ච නිවාඩු දවසේ මං කොහොම හරි මේ හයික් එක යන්න ඩිසයිඩ් කරා. නැත්තම් ඉතින් මට කවදාවත් යුනිවර්සිටි ලයිෆ් එක ඉවර වෙනකම්ම ඇඩ්වෙන්චර් ක්ලබ් එකකින් යන එක හයික් එකක්වත් යන්න බැරි වෙන්නේ. ඔන්න ඉතින් කතාවෙන් කතාව අපි හයික් එක පටන් ගන්න තැනටත් ආවා. මෙතන අපි කට්ටියම බස් එකෙන් බැහැලා හයික් එක යන්න ලෑස්ති වුණා. ඉතින් හයික් එක පටන් ගන්න කලින් ඉඳන් මෙයාට හරිම ලස්සනයිනේ. කට්ටිය මෙතන ඉඳන් එක එක ෆොටෝස් වීඩියෝස් එහෙම ගත්තා. මේ ආවට ඉතින් හරිම ලස්සනට තිබුණා ඒ වෙලාවේ. ඊට පස්සේ අපි ඉතින් අපේ හයික් එක ස්ටාර්ට් කරා. බස් එකෙන් බැස්ස ගමන් සීතල නිසා මං අයිස් කැප් එක දාගෙන හිටියට චුට්ටක් දුර යද්දි මට හොඳටම දාඩිය දාන්න පටන් ගත්ත නිසා මම මගේ කැප් එක දාගෙන තමයි මේ හයික් එක ගියේ. කබරගල හයික් එකේදී අපිට හරිම ලස්සන තැන් දකින්න හම්බ වුණා. කබරගල ගැන කියනවා නම් මෙතන ගොඩාක් කට්ටිය ඇවිත් හිටියා කැම්පින් වලට. එහෙමත් අපි කන්ද බහින වෙලාවේ ගොඩක් අය එයාලගේ ටෙන්ට්ස් එහෙම එතන ෆික්ස් කරගෙන හිටියා. ඒ වගේම අපි යන ගමනින් දැක්ක පොඩි ෆ්ලැට් තැන් තියෙනවා කැම්පින් වලට සුදුසු. ඉතින් මේ කන්දේ පීක්ස් දෙකක් තියෙනවා. ෆස්ට් පීක් එකට නැගලා අපි ලන්ච් එක අරගෙන ඊට පස්සේ අපි තීරණය කරමු කියලා හිතුවා සෙකන්ඩ් පීක් එකට නගිනවද නැද්ද කියලා. මොකද වෙදර් එක හරිම ඉක්මනට චේන්ජ් වෙනවා. මේ ඉන්න ටිකට එකපාර වහිනවා, ඒ වගේම එකපාර පායනවා. ඉතින් ඒ වගේ තිබුණ හින්දා සමහර විට අපි සෙකන්ඩ් පීක් එකට නගින වැඩේ රිස්කි වෙන්නත් පුළුවන්. ඒ නිසා ඉතින් අපි චුට්ටක් ලන්ච් එක ගත්තයින් පස්සේ හිතමු කියලා හිතුවා. ෆස්ට් පීක් එකට නගින වැඩේ නම් ගොඩක් අමාරුනේ නැහැ. කොහොම හරි නැග්ගා. හැබැයි ඉතින් ෆස්ට් පීක් එකේ ඉඳන් සෙකන්ඩ් පීක් එකට යන ගමන නම් අපිට ගොඩක් අමාරු වුණා. කොහොම හරි වෙදර් එක ටිකක් සෙටල් වුණ නිසාත් අපිට ටයිම් එකක් තිබුණ හින්දා අපි තීරණය කරා අපිත් එක්ක ගියපු මැඩම් අපිට කිව්වා ඕකේ අපි සෙකන්ඩ් පීක් එකටත් යමු. ඉක්මනට මෙතන කන බොන දේවල් ඉවර කරලා ෆොටෝස් වීඩියෝස් අරගෙන අපිට අග්ගාලා එහෙනම් සෙකන්ඩ් පීක් එකටත් යමු කියලා අපි ඩිසයිඩ් කරා. සෙකන්ඩ් පීක් එකට යන්න මමත් ආසාවෙන් හිටියට මට චුට්ටක් කම්මැලි ගතියකුත් ආවා. මොකද අර මං කිව්වනේ මං ටිකක් මහන්සියෙන් ආවේ කියලා. ඒත් ඉතින් මෙච්චර දුර ඇවිල්ලා මෙතන ඉඳන් ෆස්ට් පීක් එකේ ඉඳන් සෙකන්ඩ් පීක් එකට නොයා
මං ඔය ඇඟිල්ලෙන් පෙන්වන්නේ වික්ටෝරියා ජලාශය. මේ තියෙන්නේ අපේ කෑම එක. කෑම එක හරිම රසට තිබුණා. හරි. කොහමරි අපිට ෆස්ට් වීක් එකට වික්ටෝරියා ජලාශය පේනවා. ඒ වගේම එක පැත්තකින් අපිට සන්රයිස් එක එහෙමත් බලා ගන්න පුළුවන්. හැබැයි ඉතින් අපි ගිහපු වෙලාවෙ නම් සන්රයිස් දැක්කේ නැහැ. කොහොම හරි මෙච්චර දුර ඇවිල්ලා සෙකන්ඩ් පීක් එකට නොගිහින් යන්නේක හරි නෑනේ කියලා මට හිතිච්ච නිසා මම ඉතින් කොහමරි යනවා කියලා හිතාගත්තා. ඔයාලට මේ වීඩියෝ එකේ පේනවද අර වලාකුළු වල හෙවණැල්ල පහළ තියෙන අර ගස් උඩට වැටිලා ඒ වලාකුළු යන විදිහ අර වලාකුළු ගහගෙන යන විදිහට ඒවයි හෙවණැල්ලත් යනවා. මේ දේවල් හරිම ලස්සනයි. මට අපේ ලයිෆ් එකේ අපිට හැමදාම හැම වෙලේම මොකක් හරි වැඩක්නේ. මොකක් හරි වැඩක තමයි අපි කොයි වෙලාවෙත් ඉන්නේ. ඉතින් ඒ හැම දෙයකින්ම චුට්ටක් අයින් වෙලා මේ වගේ හිත රිලැක්ස් වෙන තැනකට එන්න ලැබෙනවා කියන්නේම ඇත්තටම මාර්ම ෂෝක් දෙයක්. සෙකන්ඩ් පීක් එකට යන ගමන නම් එච්චර ලේසි වුණේ නැහැ. හැබැයි ඉතින් ගියයින් පස්සේ හිතුණා ඒ අමාරු පාර පහු කරගෙන ආපු එකට පාඩු නැහැ කියලා. මම හිතුවට වඩා සෙකන්ඩ් පීක් එක හරිම ලස්සනයි. මේ වීඩියෝස් වලට පේනවට වඩා එතන නම් පුදුම ලස්සනයි. පුදුම තරම් හුලං. ආපු මහන්සියත් අපිට හැමෙම නැති වෙලා ගියා. ඉතින් අපි ගොඩාක් එන්ජොයි කරා මෙතන තියෙන වීව් එක. හරිම ලස්සනයි. ඉතින් ඔයාලට ඉස්සරහට බලා ගන්න පුළුවන් තව වීඩියෝස් තියෙනවා ලස්සන. බලන්නකො මෙතන තියෙන මීදුම. මේ මීදුම එකපාර එනවා. ඒ වෙද්දි මාරම සීතලයි. ඊට පස්සේ එකපාරට ගහගෙන ගිහින් මේ පැත්තම එළිය වැටෙනවා. හරිම ලස්සනයි මේ දේවල්. මේ හරි ඉක්මනට මෙතන තියෙන වෙදර් එක චේන්ජ් වෙනවා. මේ තියෙන්නේ අර මං කලින් කිව්වේ කට්ටිය කැම්පින් කරපු තැන් මං දැක්කා කියලා. අන්න ඒ වගේ තැනක්. මේ පේනව නේද මෙතන තියෙන හුලං. මමත් ඉතින් පිස්සු හැදිලා වගේ කැරකි වීඩියෝස් ගත්තා මෙතන. හරිම ලස්සනයි. මේ මීදුමෙන් ඔක්කොම ඇහිලා ගියාම මෙයාවට මුකුත් පේන්නේ නැහැ. ඔන්න ඔහොම ඉතින් අපි මෙයාවට අසිරිය නරඹලා කන්ද බහින්න පටන් ගත්තා. මොකද ඉතින් රෑ වෙන්න කලින් අපි ආයෙම කන්ද බහින්නත් එපයි. දැන් ඉතින් අපි කට්ටියම මේ කන්ද බහිනවා තමයි ඔයාලට පේන්නේ. අපි කන්ද නගිද්දි වගේම බහිද්දී අපිට වැස්සෙන් ලොකු බාධාවක් ඇති වුණේ නැති වුණාට මෙන්න මේ වගේ මඩ තියෙන තැන් නම් ගොඩක් තිබුණා. මාව නම් දෙපාරක් ලිස්සලත් ගියා මේ මඩවලට. ඒත් එහෙම කරදරයක් නම් වුණේ නැහැ. අපි හැමෝම පරිස්සමට පීක්ස් දෙකම බලලා පරිස්සමට කන්ද බැස්සා. ඉතින් කන්ද බැහැලා අපි කට්ටියම ආයේ මේ යුනිවර්සිටි එකට එන ගමන් තමයි ඉන්නේ. අපි කබරගල ගියපු හයික් එක ඔන්න ඔය විදිහට තමයි ඉවර වුණේ. ඉතින් තවත් මේ වගේ වීඩියෝ එකකින් ඔයගලන්ව හම්බ වෙනකන් අදට ගිහින් එන්නම්. Thank you for watching. Bye.